ආයිබෝවන් මම චම්මි ජයකොඩි. වෙළඳපොළට ගිහිල්ලා කුකුල් මස් කෑල්ලක්, එළවලු ටිකක්, හාල් ටිකක්, කරවල ටිකක් අරගත්තාට පස්සේ ජනමාධ්‍ය වලින් කියන දෙයක් තමයි ජනමාධ්‍ය වල විතර නෙවෙයි ජනමාධ්‍ය වලින් කියන නිසා ගොඩක් අය දැනුවත් ජනමාධ්‍ය කියන්නේ ගොඩක් වටින දෙයක්. හැම කෙනෙක්ම කියන දේ සහ දැනගන්න දා අසන්න ලැබෙන දෙයක් තමයි වස. පිලකාකාරක. කල් තබා ගැනීම ද්‍රව්‍ය. එතකොට පර්චස් 10ක පර්චස් 5ක පර්චස් 2ක හිරවිච්ච තට්ටු නිවාසවල ගෙවන ජීවිතවල මිනිස්සුන්ට වවාගෙන කණ්ඩද කියන්නේ රටේ හරියම පාලනයක් කරනවා නම් ඒවා වෙළඳපොළට එන්නේ ඉස්සර වෙලා ඒවා හර ප්‍රමතයෙන් යුක්තද කියලා බලලා වෙළඳපොළට නිකුත් කරන්න යම්කිසි නීතියක් හදන එක නේද හරි. ඊපෙරේදා ප්‍රසිද්ධ මාධ්‍යයක මම දැක්කා කෙසෙල් වලට වස ගහනවා. ඕක වස ගහනකම් බලන් ඉඳලා වීඩියෝ කරලා මාධ්‍ය නිකුත් කරපු නිසා අපි දන්නවා. ඕක අද ඉඳන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ගොඩක් කල් ඉඳන් සිද්ධ වෙන දෙයක් කියලා දන්නවා. ඒට තාම නීතියක් ගෙනල්ලා නැහැ. ඒක නිසා ඒකට හරි නීතියක් අවශ්‍යයි නේද? අපේක්ෂා රෝහලේ ඒ වගේම තවත් රෝහල් වල පිළිකා රෝගීන්, වක්ගඩු රෝගීන් ගොඩක් රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ රෝග වලට මුල මේ කෑම නම් මම අහන්නේ. ඇයි මේ රටේ පාලකයන් බලන් සිටින්නේ? මේවට හරි හමන් නීතියක් ගෙනල්ලා ඒ නීතිගත විදියට මේ කෑම වෙළඳපොළට නිකුත් කරා නම් මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ලෝකයේ වස කන රටවල් අතරින් එක හරි දෙක හරි තුන හරි වෙලා තියෙන ශ්‍රී ලංකාව. ඒ අපේ රටේ හරි නීතියක් නැති නිසා අඩුම ගානේ අපිට පලා වර්ගයක්වත් කන්න පුළුවන්. ඒකටත් වස ගන්නවයි කියලා කියනවනේ. හාල් ටිකක් අඩුම හාල්